ඔයාගේ ෆෝන් එකෙන් ඔයාගේ Facebook එකේ තියෙන පාස්වර්ඩ් එක ඉක්මනින් මාරු කරගන්නේ කොහොමද? ඉතින් මේ වීඩියෝ කියලා දෙනවා කොහොමද ඒක කරන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාවත් මගේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් දැන්ම subscribe කරගන්න අමතක කරන්න එපා. ඉතින් අපි යමු වීඩියෝ එකට. guys ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ Facebook app එක open කරගන්න. ඉතින් මේ වැඩේ කරගන්න ඕනේ මුලින්ම ඔයාගේ Facebook app එක update කරගෙන තියාගන්න ඕනේ. මොකද මම කියලා දෙන්නේ මේ last update එකේ තියෙන settings වලට අනුව තමයි. ඉතින් සමහර කට්ටිය FB app එක update කරලා නැත්නම් එයාලගේ phone එකේ මෙන්න මේ විදිහට නෙමෙයි password එක මාරු කරන්න තියෙන්නේ. හරි. ඔයා අනිවාර්යෙන් ඔයාගේ Facebook app එක update කරගන්න. ඊට පස්සේ ඔයා Facebook app එකේ මෙන්න මේ විදිහට තියෙන side එකේ ඉරි කැලේ තුනක් අන්න එතනක පාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති උඩ තියෙනවා menu කියලා. අන්න මේ menu ගිනකට එහා පැත්තේ තියෙනවා settings icon එකක්. අන්න එතනක පාරක් ටච් කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට එතන ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක උඩම තියෙනවා security and privacy කියන එක යටතේ account center කියලා. අන්න එතනක පාරක් ටච් කරන්න. මම මෙන්න මේ විදිහට එතන ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ page එකක් අපිට open වුණා. account center එකේ යටතේ තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති account settings කියලා තියෙනවා යට වෙන option එක. ඒක යටතේ තියෙනවා තුන්වෙනියට තියෙනවා ඔයාලට පේනවා ඇති password and security කියලා. අන්න එතනක පාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. password and security එක යටතේ ඔයාලට පේනවා ඇති change password කියලා මුලින්ම තියෙනවා option එකක්. අන්න එතනක පාරක් ටච් කරන්න. හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ Facebook account එක select කරලා දෙන්න මෙතනදී. මම මේ Facebook account එක Instagram එකත් පාවිච්චි කරන නිසා මගේ මෙතනින් Instagram එකත් පේනවා. මොකද Instagram එකේ password එක උනත් මෙතනදී මාරු කරගන්න පුළුවන්. හරි. මම මගේ Facebook එක මෙතනදී select කරලා දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඔයාලට පේනවා ඇති change password කියලා තියෙනවා. ඉතින් මෙතනදී උඩම තැනට දෙන්න ඕනේ ඔයාගේ දැනට තියෙන password එක. ඊට පස්සේ දෙවෙනියට තියෙන ඔයාලට පේනවා ඇති new password කියලා එතනට දාන්න ඕනේ. ඔයා දැන් අලුතෙන් දෙන password එක. ඊට පස්සේ යට තියෙනවා retype new password කියලා අන්න එතනට දෙන්න ඕනේ. අලුත් password එක නැවත වතාවක් මෙතනටත් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට යටම පේනවා ඇති දේවල් දුන්නන් පස්සේ යට තියෙනවා change password කියලා බටන් එක. අන්න ඒක enable වෙනවා ඔයාගේ phone